දැන් තමයි රෙකෝඩින් එක යන්නේ. සමගාමී සමීකරණ ප්‍රැක්ටිස් එකකින් පටන් ගන්නවා. බොන්ද වීම. හොඳයි. මට ඒගේ බීගේ අගයන් හොයලා දාන්නකෝ බලන්න එහෙනම්. මම දුන්නා. බලන්නේ මම යාර හතරක් දෙනවා. මම හිතනවා සාධාරණයි කියලා. හරිද? ඒ දන්නවද? එයාද වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ. අනිත් ගිය සතියේ රෙකෝඩින් එක තව පාරක් බලලා හරියම නැත්නම් ඒ ගණන් ආයි පාරක් හදලානේ යාවේ. Taman යා ලෑස්ති වෙලා එනවා කියලා මම දන්නවා. හරිද? හොඳයි. ඒ පාරේ යා ලොකු මැච් එකක් දෙන්න බලාගෙන ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අනිත් අය ඒ පැත්තෙන් පිටිපස්සේ ඉන්නේ. ඔයාලගෙන් එක්කෙනෙක් වැඩ කරලා තියන්නයි අනිත් අය වැඩ නොකර තියන්නයි එක අපරාධය. හරි. හොඳයි. බලන්නකෝ මෙහෙම. ම්ම්. නිලෝන් පුතා. අනිත් දෙන හතරක් දුන්නේ අපි තුනක් කරනවා. තරංගාරේ හිටියේ දැන් ඉන්න. අපි ඒ ලකුණ අයින් කළා. නිලෝන්ට ලකුණු දෙකක්. අන්න කොල්ලා. එඩේක බෑ. නිලෝන්ට අද chance එකක් තියෙනවා. හරිද? සමගාමී සමීකරණ ලේබල් කරගන්නවා ඉස්සෙල්ලම. මොකද්ද කරගන්නේ? තිරේ මොනවද? ලේබල් කරගන්න. හරිද? දැන් ඕගොල්ලෝ ගෙදර අහන් ඉන්නව නේද? එන අමාරුවෙන් ඉන්න එපා පුතේ. හරිද? හොඳ නිදහස් තැනක. හරිද? මං ඇඳක්ක මෙට්ටයක් උඩ වාඩිලා හිටියත් බනින්නේ නැහැ. හැබැයි නිින්ද යන්න කියන්නේ ඕගොල්ලෝ බලාගෙන. හරිද? ඒ නිසා Tamanට සුව පහසු තැනක ඉගෙන ගන්න ලේසි විදියට වාඩි වෙලා ඉන්න. හැබැයි හොඳට අහන්න. හරිද? හොඳට වල. සමගාමී සමීකරණ හරි ඉස්සෙල්ලම අපි මොකද්ද කරන්නේ හදන්න කලින් ලේබල් කරගෙන ඉන්න. ඒ කියන්නේ සමගාමී සමීකරණ අපිට ඕන විදියට මේගොල්ලෝම වෙන් කරගෙන ඉන්න. මෙයාට පළවෙනි සමීකරණය කියලා අංකයක් දාගන්න ඊළඟ එක්කෙනාට දෙවෙනි සමීකරණය කියලා අංකයක් දාන්න. පළවෙනි ස්ටෙප් එක. ඊළඟට කරන්නේ අපි මේකේ නොදන්නා පද දෙකක් තියෙනවා. මේකේ නොදන්නා පද දෙකක් තියෙනවා. කවුද? අපි දන්නේ නැහැ A කීයද කියලා. ඒ වගේම අපි දන්නේ නැහැ B කීයද කියලා. හරි. එතකොට මොකද කරන්නේ? නොදන්නා පද දෙකෙන් එකක් අයින් කරනවා. ඊළඟට මේ වගේම ගාණක් දෙනවා. ඒකට ලකුණු දෙකක් දෙනවා. හරි. නොදන්නා පද දෙකෙන් එකක් අයින් කරනවා. මේ වගේ වෙලාවකදී අපි තෝරගන්නවනේ කවුරු හරි කෙනෙක් නොදන්නා පද දෙකකින් එක්කෙනෙක් අයින් කරන්න. සාමාන්‍යයෙන් මේව මේ දෙන්නම දන. මෙතන දෙකයි මෙතන එක ජාතියනේ. මෙතන දෙන්නෙක් මෙතන එක්කෙනෙක්. හැබැයි ජාතිය එකයිනේ. එයාලා අපි දන. එයාලා දනනේ. ඊළඟ මෙතන B එක්කෙනෙක් දන එක්කෙනෙක් රින. මම ඔයාලට කවියක් කියලා දුන්නා. මතකද? මතකද කියලා. සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. මේ තෝරගන්න කෙනා ගැන කියන්නේ. කවුරු ගැනද කියන්නේ? ගාණ විසඳන්න තෝරගන්න කෙනා ගැන. සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. ධන ඍණ මේගොල්ලෝ ගැන කියන්නේ එකතු කරන.
සමීකරණ දෙක එකතු කරන්න. හරි. විසඳන්න නම් සමීකරණ එකතු කරලා තමයි විසඳන්න. සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන්න. ඍණ ඍණ නම් ධන ධන නම් අඩු කරලයි එය විසඳන. හදිසිය ඔයගොල්ලෝ ගාන හදන්න තෝරගන්නේ මේ A නම්. මෙතන 2යි A මෙතන A තමයි. මෙයා ධන මෙයාත් ධන. එහෙනම් සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන ඍණ ඍණ නම් ධන ධන නම් අඩු කරලයි ඒ විසඳන. ඒ කියන්නේ ඔයාලා ගාන හදන්න තෝරගන්නේ සිම්පල් A නම් සමීකරණ අඩු කරලා තමයි ගාන හදන්නේ. ඔයා ගාන හදාගන්න තෝරගත්තේ B නම් ඒ දෙන්න ධනයි ඍණයි නිසා සමීකරණ දෙක එකතු කරලා තමයි විසඳන්නේ. ඕක තේරුම් ගත්තා නම් ඊටු ටික ඊළඟට දැන් අපි කවුද B ගැලපෙනවද? මතාගෙන ඇවිල්ලාද? නෑ එහෙම නෑ. හරිද? මතාගෙන ඇවිල්ලා නෑ. මෙයා B මෙයා ඍණ 2යි B. මෙයා ධන මෙයා ඍණ තමයි. දෙපැත්තට ಜಾති දෙකකින්. හැබැයි මෙයාව පතාගෙන ආව නම් මෙයත් ඒ එන්නවා. මෙයාව පතාගෙන ගන්නට ආව නම් මෙතන 2යි B තියෙනවා. එහෙම නෑනේ. හැබැයි අපි දැන් මොකද්ද කරන්නේ? අපි දැන් පොඩි කපු ගමක් වගේ කරන්න යනවා. හරිද? තමයි අපරේක් ඉන්න. සෝරි ළමයි. අම්මට පොඩි කෑමක් දෙනවා. ඒක දෙන්න දෙන්නවා. හරි. එතකොට මෙතන ඍණ 2යි B. මෙතන ධන B. මෙතන දෙන්නයි මෙතන එක්කෙනයි. පොඩි කපුකමක් කරන්න යනවා. මෙතනට දෙන්නෙක් නේ ඉන්නේ. මෙතන එක්කෙනයි ඉන්නේ. මෙයාට මෙයාව ගලපන්න තමයි යන්නේ. ගැලපෙන්නේ නැහැ නේද? අපි පොඩි වැඩක් කරලා ගලප ගන්නවා. හරිද? හැබැයි ගණන් විතරයි අනුන්ගේ මගුල් ගලප ගන්න ඕනේ නැහැ. හරි? හොඳයි. පළවෙනි සමීකරණය. කාවද ගලපන්නේ කියලා කියන්න ඕනේ. පළවෙනි සමීකරණය ගුණ කරනා දෙකෙන්. ඇයි දෙකෙන් ගුණ කරන්නේ? මෙතෙන්ට දෙකක් දා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව දෙකෙන් ගුණ කරගත්තා නම් හරි. අදිසිය හරි වාට මෙතන 3ක් දා ගන්න ඕන නම් 3ෙන් ගුණ කරනවා. 5ක් දා ගන්න ඕන නම් 5ෙන් ගුණ කරනවා. 100ක් දා ගන්න ඕන නම් 100ෙන් ගුණ කරනවා. හරි. මේ පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 2 4යි A ධන දෙවරක් B 2යි B සමානයි ඍණ 5 දෙකෙන් ගුණ කරනවා. ඍණ 5ේව දෙකක්. ඍණ 5 ගුණ කිරීම 2. 5 වරක් 2 10යි. ඍණයි ධනයි ගුණ කරනවා කියන්නේ ඍණ. ඍණ 5 දෙකෙන් ගුණ කරාම ඍණ 10යි. තුන්වෙනි සමීකරණය. හරිද? දැන් මොකද? තුන්වෙනි සමීකරණයක් ඔයාලා නිකමට හරි හදාගත්තොත් මේම කෙමින් ආදරෙන් ආයි මතක් කරලා දෙන්නේ ගිය සතියේව ආයි කවදාවත් මතක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ හොඳට ආගෙන. හරි. තුන්වෙනි සමීකරණයක් ඔයාලා හදාගත්තොත් ඔයාලා එයාව හදාගත්තේ කාගෙන්ද? එයාව පැත්තකට කරන්න. එයාව මෙතනින් ඉස්සරහට ගානේ නැහැ. ඉතුරු දෙන්න අරගෙන ගාන යනවා ඉස්සරහට. දැන් අන්න ඍණ 2යි B ට ධන 2යි B ඉන්නවා. 2යි B තමයි. මෙයා ඍණ මෙයා ධන. ගලපලා තියන්නේ අපි ඈ. දැන් මොකද කරන්නේ? එකතු කරනවා. ඇයි ඒ? සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. දෙවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි එකතු කරනවා. ඒ ඍණ 2යි B ට එකතු කරනවා 4යි A ධන 2යි B. වරහණක් දාලා තමයි එකතු කරන්නේ. ඒ එකතු කරන්නේ ඍණ 5ට එකතු කරනවා ඍණ 10. උතර බලා ගන්න ඕන මම මේ සුළු කරන විදිය ඈ. එහෙම නැත්නම් අඩුපාඩු දෙන්න පුළුවන්.
හොඳයි. ඒ ඍණ 2යි B. ධනයි ධනයි ධන 4යි A. ධනයි ධනයි ධන 2යි B. ඍණ 5. ධන මේ වරහණ එළියට ගන්නවා. වරහණෙන් එළියට ගන්න ඕනේ ඍණ 10යි. එතකොට මේ ඍණ 10යි මේ ධන ලකුණෙන් ගුණ වෙනවා. ඍණයි ධනයි ගුණ වෙනවා කියන්නේ උත්තරේ ඍණ. ඍණ 5න් අඩු වෙනවා 10ක්. ඍණ 5න් අඩු වෙනවා තවත් 10ක්. ඍණ 15යි. එතකොට මේ දෙන්න එකට ලියන්න 15යි. ඍණ 2යි b ධන 2යි b කැපෙනවා. ඒට 4යි a එකතු වෙනවා 5යි බෙදනවා 5න් a සමානයි 5ට 5 වරක් 1යි 15ට 5 වරක් 3යි. ඍණ 3. ටක් ගාලා ලියගන්න මම කන්නේ යනවා. දැන් බලන්න කල්පනාකාරීව. හොඳයි. හරි. ටක් ගාලා ලියාගන්න. හරි. මේ දවස්වල වෙසක් නේ. දැන් හිට ඉඳන් බලන්න යනවනේ. කල්පනායිනේ. පාරවල් යනකොට පරිස්සමෙන්. පාරක් පනින්නේ පරිස්සමෙන් වටපිට බලලා. හරිද? ඊට පස්සේ තාත්තලත් එක්ක ගමන් යනකොට තාත්තලා නම් වාහනේ පදින්නේ නිතරම මතක් කරන්න තාත්තා නිදිමතේ දින්නේ නැද්ද කියලා. නිදිමත නම් වාහන අයිනෙන් නවත්තලා ටිකක් හරි ඉඳලා යන්න කියන්න. හයිවේ යනවා නම් ඒත් එහෙමයි මතක් කරන්න පුතේ. මේ දවස්වල අනතුරු වැඩි පරිස්සමෙන්. ඒ සමානයි ඍණ 3යි. අද දවසේ ගොඩක් තිබුණා. ඒ සමානයි ඍණ 3යි. අපි දැන් b හොයන්න යනවා. එහෙනම් a සමානයි ඍණ 3. ඔයාට පුළුවන් මේ එක හෝ දෙක සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරන්න. කවුරු හරි ආයි සර් අපි 3 කියලා එකක් හදාගත්තේ ඒකට ආදේශ කරන්න කමක් නැද්ද කියලා. ඒක වැරදි කියන්න බෑ. හැබැයි ඒක කරනවට වඩා හොඳයි ඒ තුන්වෙනි සමීකරණය හදාගත්තේ පළවෙනි එකෙන් යම් යාවුවා. මේ දෙකෙන් එකක් ගත්තම ඉවරයි. හරිද? කාලට ගත්තම වැරදි කියන්න බෑ ඉතින්. තර්කානුකූලව ගත්තා. සිලබස් එකට අනුව සමහරට වැරදි වෙන්න පුළුවන් ඈ. එකට ආදේශ කිරීම. බලමු. 2යි a ධන b සමානයි ඍණ 5යි. 2යි a 2 ගුණ කිරීම a කියන්නේ ඍණ 3. ධන b සමානයි ඍණ 5යි. දෙවරක් 3 6යි ඍණ. ධන b සමානයි ඍණ 5. මේ ඍණ 6 එහා පැත්තට යවමු. b සමානයි ඍණ 5ට ධන 6යි. ඍණ 6 එහා පැත්තට යනකොට ධන 6යි. b සමානයි ඍණ 5යි ධන 6යි. ධන කියන්නේ ඔයාගේ අතේ තියෙන සල්ලි වගේ. ඍණ කියන්නේ කඩේ මුදලාලිට තියෙන ණය වගේ. ඔයා කඩේ මුදලාලිට රුපියල් 5ක් ණයයි. ඔයාගේ අතේ රුපියල් 6ක් දැන් තියෙනවා. ඔයාට කඩේ මුදලාලිගේ රුපියල් 5 දෙන්න වෙනවා. නැත්තම් කඩේ ළඟින් යදි දුවන්න වෙනවා. අය භාග්‍යම්. රග්ගලියයි. ඊයේ සතියක ඔය කතා කරපු නිසා අය කියලා දෙන්නේ නැහැ. අද අලුත් පාඩමකට යන්නත් තියෙනවා. හරි. මදර්ස් ඩේ එකනේ
මොනවද දුන්නේ අම්මලාට? මම මතක් කරා ඔයගොල්ලොන්ට. කොණ්ඩ කට්ටක් හරි අරන් දුන්නා නම් සතුටු වෙන්න. අතේ රුපියල් 50ක් හරි තිබිලා කොණ්ඩ කට්ටක් හරි අරන් දුන්නා නම් සතුටු වෙන්න. ඊම අතේ කීයක්වත් නැතිව තිබුණා නම් කමන්නේ. ඒ මොනවා නම් ලබන අවුරුද්දේ දෙනවා කියලා හිතාගෙන. හිතාගෙන එක මාසෙකට රුපියල් 20ක් ඉතුරු කරගත්තා නම් එතන. චොකලට් එකක් අරන් දුන්නා. සොබිරි. අපේ අම්මා තාසේ චොකලට්. මං ගෙනත් තියෙනවා. වැඩි දෙන්නේ නැහැ සීනි වැඩි වුණා. මං ආදරේට පළතුරු ගෙනත් දීලා හැමදාම මාසයක් විතර එක දිගට හැමදාම ගෙනත් දුන්නා. ඊට පස්සේ සීනි වැඩි වෙච්ච නිසා පොඩ්ඩක් අඩුවා. ආදරේ වැඩි වුණාම කේස් අනිවාර්යෙන් ගෙනත් දුන්නා. අනිත් අය සමහර මොකුත් දීලා නැහනේ. ආච්චිට දුන්නා සීනි නෑ. ආච්චිට දුන්නාද? එහෙනම් කියන්නේ හොඳයි. ආච්චි මොනුපුරාට කොහොමද ආච්චිගෙන් සපෝට් එක හම්බෙන්නේ? මටත් සමහර කාලේ තිබුණා මං අපේ අම්මට උපන් දිනේට දුන්නේ කොණ්ඩ කට්ට. මට මතකයි එකපාරක් මං උපන් දිනේට කොණ්ඩ කට්ටක් දීලා තියෙනවා. එක උපන් දිනයකට හෑන්ඩ් බෑග් එකක් මට මතකයි දීලා තියෙනවා. ඊම තමයි චූටි දෙයක් දෙන්නේ. තෝරයි. එහෙම දෙන්න දෙයක් නැත්තම් එදා දවසේ හවසට අම්මට කියන්න අම්මා ඉන්න මං උයන්නම් කියලා. හැබැයි වගකීම මම නම් බාර ගන්න නැහැ හොදේ. උයන්න පුළුවන් අය විතරක් උයලා දෙන්න. කොච් එකක් දුන්නා අක්කයි මමයි. සතුටුයි පුතේ. දෙන්න. අම්මලා තාත්තලා හැමදාම ඉන්නේ. සමහර වෙලාවට ඔයාලා මේ අවුරුද්දේ සැමරුයි. අපිට කියන්න බෑ ඔයාලා විතරක් නෙමෙයි මමත් මේ අවුරුද්දේ අම්මට මට දෙන්න පුළුවන් හොඳම දේවල් ටික මම දුන්නා. මේ දුන්නේ අම්මා ජීවත් වෙලා ඉන්න අන්තිම අවුරුද්ද වෙන්නත් පුළුවන්. අපිට කියන්නේ අපි දන්න එක මේ දුක්ඛ අනිත්‍ය අනාත්ම වෙනස් වීම විතරනේ මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ. අනිත්‍යම දේ වෙනස් වෙන්නේ. අද ඉන්න ඔයාලම මේ කවුරුත් මැරෙන්න පුළුවන්. දැන් අද අර ඇක්සිඩන්ට් එකේ 21 දෙනෙක් මැරිලානේ. දැනට මම දැන් ඊට වැඩිද දන්නේ. ඒතකොට මේ මිනිස්සු කවුරුවත් අද මැරෙයි කියලා හිතන් හිටපු මිනිස්සු නෙමෙයි. ජීවිතය කියන්නේ අනිත්‍යයි. අපි දන්නේ හිට මැරෙන්න වෙයිද කියලා. ඒ නිසා ජීවත් වෙන හැම දවසකම මේ මිනිස්සුන්ගේ අම්මගේ තාත්තගේ හිත සතුටු වෙන විදිහට ජීවත්. එක දවසකට හරි යාලා සතුටු කරන්න පුළුවන් නම් සතුටු කරන්න. ඔය අම්මාවරුන්ගේ දවසට තෑග්ගක් දෙන එක විතරක් නෙවෙයි. අනිත් දවස්වල බැනලා ගල්ලා ගෙදර රණ්ඩු කරලා සද්ද දාලා පාඩම් කරන්න නැතුව ඉඳලා පිස්සු නටලා හිත විද්දලා අම්මගේ මේ අම්මාවරුන්ගේ දවසට බුදු අම්මේ මං ආදරේ කියලා මොකක් හරි දෙනවා නම් වැඩක් නැහැ. ඊම නෙමෙයි. හැම දවසකම යාලා සතුටු වෙන විදිහට හොඳයි. අපි යන් ගන්නද? ඔයාලා ඉතින් ගේම් CD ගන්න. ඩේටා කාඩ් දාගන්න. අනම්මනම් කරන්න වියදම් කරලා අද දවසේ මොකද දෙන්න බැරි වුණා නම් පොඩි කේස් එකක් තියලා හරිද? ඒ සල්ලි වෙන දේවල් වලට වියදම් කරලා. මෙන්න බලන්න. ඉම්මෙන්ට් හොයලා දෙන්න බෑ ලකුණු අපිට දුන්නා නේ. අන්සර් මොනවා නොදුන්නොත් හැමදාම ආදරේ දෙනවා. ඒක ලොකු දෙයක්. බොරු කියන්න ඕනේ නැහැ සර් මං ගාව සල්ලි තිබුණේ නැහැ. සර් හැබැයි මං දහම් පාසල් විභාගේ ලිව්වා. මට විශ්වාසයි ඒක හොඳ ලකුණක් තියෙයි කියලා. එතකොට ඒ ලකුණ දැකලා අම්මා සතුටු වෙයි. ඒක තමයි මං දෙන්න ලොකුම දේ. අනිවාර්යයෙන්. එහෙම මොකුත් දෙන්නම ඕනේ නැහැ හොඳේ. හැබැයි මෙහෙමයි. මොන හරි ඔය නම් මනම් කඩචෝරු ගන්න නම් මනම් වලට අවුරුද්ද පුරාම වියදම් කරන වෙලාවේ පොඩි ගාණක් ඉතුරු කරගෙන චූටි දෙයක් හරි දෙන්න බලන්න. ඒක හරි හොඳයි. නේද? කැටයක් තියාගෙන. හ්ම්. ඒකට එකතු කරන්න. හරි ඔයාලට දෙන්න පුළුවන්. ඇයි හැමදාම 9 වසරේදී ඊට රුපියල් 500 gift එකක් දෙනවා හැම සතියෙම. 10 දී දෙනවා 11 දී දෙනවා. 10 යට 11 යට එහෙම. එතකොට එක සතියේ gift එක ගන්න මහන්සි වෙන්න පුළුවන්.
අම්මට ලබන අවුරුද්දේ අරන් දෙන්න ඕන. ඔන්න වැඩ ලබන අවුරුද්දේ chance එකක් තියෙනවා. ඒත් මම අම්මට මක් එකකුයි මග් එකකුයි කීරයක් එකකුයි දුන්න මමයි දාන්නේ. සතුටුයි පුතේ. චොක් හා අද ටටා අපි උත්තර චෙක් කරමු. හා අන්සදී එම් නම් හරි එන් තමයි ප්‍රශ්නේ. සිනාෂ පොත් කම්ප්ලීට්. එහෙනම් අවුලක් නැහැ නේ. එවින්දි උත්තර මාරු කරගෙන සවන්මි එම් හරි එන් වැරදි. මයි මේ ඇති සයින්ස් ලකුණු වැඩි වෙලා තිබ්බනේ ඒකනේ. දැන් ගහන්න මැච් එක. පාඩම් කරන්න පන්ති ප්ලේස් එක හදාගන්න. පන්ති ප්ලේස් එක හදාගන්නවා කියන්නේ ඕවර්ऑල් හැම එකකම ලකුණු වැඩි කරගෙන කියන්නේ. ඒක තමයි වෙන්නේ. මැච් එකක් ගන්න. හරි. මං කියන්නේ ඇහුවට මටත් ඔප්පු කරලා දෙන්න. හරි. සෑහෙන වෙනසක්. අනිමිෂා නෑ පුතේ. හොඳයි. දැන් මේ පැත්තට අවධානය යොමු අපිට කාලේ තරපුදයක් තියෙනවා. හරි. ලබන සතියේ කරන්න තියෙන සමහර පාඩම් වල මම කලින් අවුරුදු වල වීඩියෝ තිබ්බොත් දෙනවා. ඕනනම් බලෙන් බලන්න කියන්නේ කියලාත් ඈ. ඕනනම් බලන්න. මම කියපු දේවල් අහපු අයගේ ලකුණු වැඩි වෙච්ච බව දැන් ඒගොල්ලෝ දන්නවනේ අනිත් අයගේ. ඒගොල්ලෝ බලන්නකො එතකොට හරි. 9 වසරේ දෙවෙනි වාරේ ලකුණු 80න් එහා ගන්න ටාගට් කරා. අපිට කවුද මේකේ යනුක පුතා? ලකුණු 2යි. අනිත් එක්කෙනා කවුද? නිලක්ෂා. ලකුණු 2යි. ඒ වල ගැළපෙනවද මේ ධන ඍණ එකතු කරන්න තියෙන්නේ? හරි. ගැළපෙනවද නැහැ? එහෙනම් දෙවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන්. ඇයි? මෙතන නිකන් තියෙන ඍණයෙන් ඍණ 2යින් කරගන්න යනවා. මෙයා ඔක්කොම ගුණ කරනවා දෙකෙන්. දෙවරක් 2 4යි එන. ඍණ 2යින් සමානයි 11 2ක් 22. මේ හදාගත්ත සමීකරණය ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම තියෙනවා මේ මත උස. එතෙන් දැන් අත උසන්නේ වාර. ඔප්ෂන් එකේ අත උස නැත්නම් chat එකෙන් දැන් ඔව් සර් මට මේ සර් හදාගත්ත මේකේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. තියෙනවනේ කියලා. තියෙනවා. දේශඳු. වෙලාවට මං ඇහුවේ දේශඳු නේද? නැති වුණා නම් එහෙම. හරි. බලන්න. ඇයි දේශඳු අපි මේක දෙකෙන් ගුණ කරගත්තේ? පුතේ මෙතන 2යි එන්නේ තියෙන්නේ. අපි දැන් මෙතන m n කියලා අපි නොදන්න පද දෙකක් තියෙනවා. අපි දෙන්නම දන්නේ දෙන්නම දන්නේ නැති වුණාම සමීකරණය විසඳන්නේ එක්කෙනෙක්ව අයින් කරලා. හරිද? දැන් ගෙදර අපි හිතමු දැන් කවුද ඉන්නේ? දෙසඳුයි නංගි ඉන්නවා. හරිද? ඔන්න දැන් අයියයි නංගි ගහ ගන්නකොට අම්මා මොකද කරන්නේ? දෙන්නව අයින් කරන්න වෙනවා. එක්කෙනෙක් අයින් කරන්න වෙනවා කොහොම හරි. එක්කෙනෙක් අයින් කරගත්තොත් වැඩේ ඉවරයි. ගොඩක් වෙලාවට ලොකු එකාට ගහලා අයින් කරනවා. ඇයි? ඒ අපේ අම්මා තිස්සරෙහිමයි. මල්ලිමයි ෆයිට් එකක් ගියොත් හරි, අයියයිමයි ෆයිට් එකක් ගියොත් හරි මට ගහලා පොඩ්ඩක් පැත්තකට ඇයි? මං වැඩි රද්ද කලබල කරන්නේ නැතුව පැත්තකට යන එකානේ කියලා මාව පැත්තකට කරලා පස්සේ කියනවා වැඩි ෂේප් කරන්න ඕනින්ද ඔය ආවේ කියලා. ඒ වගේ මොකද කරන්නේ? මෙතන දින්නෙක් ඉන්නකොට වැඩි යවු. එක්කෙනෙක් පැත්තකට. ඒ පැත්තකට කරන එක්කෙනා ඉන්නවනේ. එයාව පැත්තකට කරන්නේ සමීකරණ දෙක එකතු කරලාද අඩු කරලාද කියලා අපි හොයාගන්නවා. මෙතනදී අපි සමීකරණ දෙකේ මේ එක් ඔයාලට කැමති නම් m අයින් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම ධන ඍණ දෙකක් සෙට් වෙච්ච වෙලාවට අපි අන්නේ ඒගොල්ලෝම තමයි අයින් කරන්න තෝරගන්නේ. ඒ කියන්නේ n. හරි. n තමයි තෝරගන්නේ. n තෝරගත්තාම මෙතන ධන 2යි n මෙතන ඍණ n. මෙතන දෙන්නයි මෙතන එක්කෙනයි. හරිද? දැන් දෙසඳු පාරේ යන ගමන් හදිස්සියෙන් හරි
මොකක් හරි වෙලා කොල්ලෙට කකුල් මාට්ටුවක් දානවා. ඩෝන් ගාලා කොල්ල වැටිලා ඔන්න ඊළඟ දවසේ දෙන්නෙක් එනවා ගේමට. දෙසඳු තනියෙන්. පුළුවන් ද ගහගන්න? ළඟටම එනකන් ඉඳලා කොල්ලක් අරගෙන නෑ. කොල්ල අතලා දුවන්න ඕන නැත්තම් ගුටි ගන්න. මොකද කරන්නේ දෙන්නෙක් එක්ක කෙනෙකුට ගහගන්න බෑ අමාරුයි. ලේසි නෑ. හරි නැත්නම් බාහුබලී වගේ එනවා. මොකද කරන්නේ? වැඩේ බෑනේ. මෙයා දෙන්නෙක් ඉන්නවා. අන්න එහෙමනම් ෂේප්. හරිද? එහෙමනම් ෂේප්. මට ගහගන්න ගියදී පොඩි කතාවක් මතක් වුණා. අපි 11 වසරේ ඉතල. හරිද? ඉස්කෝලේ අපේ පන්තියේ පොඩි වලියක් ගිහලා අපේ පන්තියයි 11 වසරේ. ඒතකොට අපි 10 වසරේ. 11 වසරයි 10 වසරයි ගහගන්න තියෙනවා. මම ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් නිසා මම ඉස්කෝලේ ගාත ගෙනලාට පන්ති බලන්න තියෙනවානේ 11 වසරේ මේ ඉස්කෝලේ හවුස් එකමාරට මං එහෙම ගිහිල්ලා දැන් එනවා. ඉන්නකොට කොහොම හරි ගහ ගන්නවා කට්ටිය. අපේ එක හෝල් එකක් ඇතුලේ 10 11යි ගහ ගන්නවා. අපේ පන්තියේ කොල්ලෙක් ඉදිය මම නම කියන්නේ එයාගේ අයියා 11 වසරේ. මල්ලි අපේ පන්තියේ 10 වසරේ අයියා 11 වසරේ. ගහගත්තේ 10යි 11යි. එක කොල්ලෙක් කොහොම හරි 10 කොල්ලෙක් 11 අයියා කෙනෙක් පල්ලගෙන දාගෙන ගහගෙන යනවලු දැන්. හරිද? ටිකක් ගහද්දි මෝ කියනවා ජපෝ මං අයියා කියලා. බැලින්නම් මල්ලි ගහ අයියා. හරිද? එහෙම ඒවත් වෙලා තිබ්බා. මොන දැන් මොකද කරන්නේ? මෙතන 2යි. මෙතන තින්නේ n. මෙතන දෙන්නයි මෙතන එක්කෙනයි. දෙන්නෙක් එක්ක එක්කෙනෙකුට හැරෙන්න හරි අමාරුයි. ඒ නිසා අපි මෙයාට ඇටැක් කරන්න මෙයාවත් ඩබල් කරගන්න. හදිසියෙ මෙතන 3ක් හිටියම මෙයාගේ එක්කෙනා ඉඳන් 3ෙන් ගුණ කරගන්න. මෙතන 10ක් හිටියම මෙයාගේ එක්කෙනා ඉඳන් 10න් ගුණ කරගන්න. කොහොම හරි මේ දෙන්න ඇටැක් කරවන්න මොකද කරන්නේ? ගැළපෙන විදියට හදාගන්න ඕනේ. මෙතන තියෙන n 2n කරගන්න නිකම්ම මෙතෙන්ට දෙකක් දාන්න බැරි නිසා මුළු සමීකරණයම ගුණ කරනවා දෙක. දෙවනි සමීකරණය ගුණ කිරීම දෙක. දෙවරක් m 2m ඉතින් ඒක දෙකෙන් ගුණ කරනවා. 2m මේවා දෙක. හතරයි. ඍණ n ඒවා දෙක. 2m 11 ඒවා දෙක. 22. එසඳ හරිද? දැන් මොකද කරන්නේ? දැන් ගැලපෙන්නේ නැති ඒවා ගලපගෙන තියෙනවා. දැන් මෙයා එපා. මේ දෙන්න ඉන්නේ. ඇයි මෙයාගෙන් මෙයාව හදාගත්තේ? දැන් මේ දෙන්නව එකතු කරා. ඇයි මේ දෙන්න එකතු කරන්නේ වැඩි ලෑස්ති කරගත්ත? සෝරි. මෙයා ඕන. මෙයා එපා. මෙයාගෙන් මෙයා හදාගත්තා. පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණය එකතු කරනවා. කවුරු හරි කෙනෙක් ආවේ ඇයි සර් එකතු කරන්නේ අඩු කරන්න බැයිද කියලා. බෑ. ඇයි? අපි n නිසානේ මේ සමීකරණ දෙක තෝරගත්තේ. මෙතන ධන 2යි මෙතන ඍණ 2යි. මෙයාව අයින් කරන්න යන්නේ. මෙතනෙන් 2යින් මෙතන ඍණ 2යින් අයින් වෙන සමීකරණ දෙක එකතු කරනවා. අඩු කරොත් එහෙම වෙන්නේ. හරිද? අඩු කරොත් එනුත් තියෙනවා එමුත් තියෙනවා සමීකරණ. ඒතකොට විසඳන්න බෑ. ඒකයි මේ සමීකරණ දෙකේ අපි තෝරගන්න දෙන්න තෝරගන්න જાතිය දෙන්න ධන ඍණ නම් එකතු කරන්නේ ඒක. m ධන 2යි මේ මෙයා. එයාට එකතු කරනවා මෙන්න මෙයා. 4යි m ඍණ 2යි. දෙසදු කටේ පිටු දියන් ඉන්නතු ආන්න ඕනේ. මෙතන 3යි. ඒකට එකතු කරනවා 22. m ධන 2යි ධන 4යි. ධනයි ඍණයි ඍණ 2යි. 22යි 3යි. 25යි. අනිම්ෂා දාන්නම්කෝ. ප්‍රීති වෙසක් මෙන්න පතක් මාව මතක් වෙන්න ටිකක් කියලා දාන්න කරන්නේ. 2යි m ධන 4යි m. මේක අපි එකතු කරලාම ලියමුනේ. එකපාර එකතු කරලා. මේ බලන්න. මෙයාට මෙයා කරනවා. m ට 4යි m එකතු වුණාම 5යි. සමානයි 25යි. බෙදනවා 5යි. m සමානයි 25 m බෙදුවා. අදලියක්. ගොඩක් අය මේකේ m ට ධන 5ක් අරන් දෙන්නවා. ඒගොල්ලන්ට n හොයද්දි තමයි පොඩි කේස් එකක් වෙලා දෙන්නේ. අග්ගල බලන්න. දැන් ඊළඟට මේ වගේ දැන් අද මේ જાති තව ගානක් ලොකුවට හදන්නේ. අපිට හදන්නේ මොකද ටයිම් එක ගන්න 8යි වෙලා. එකක් බලමු. හරිද? ඊට වඩා බෑ. ඉස්සරහට යන්න වෙනවා. හරිද? මේ ගණන් ප්‍රැක්ටිස් කරන්න හෙට බෑනේ සඳරේ. ලබන ඉරිදායි ලබන සඳරේ ඒකට ප්‍රැක්ටිස් කිරීම යනවා. හරි?
ඊට අමතරව අද මම try කරනවා වැටීම හා විද්‍යාත්මක අංකණය පාඩම කරන්න අන්තිම පැය හරි කරගත්තොත් මගේ හිතට සැකස්. තියරි ඉවර කරන්න ඕන හරිද? දැන් මේ දවස් 3 වෙනි දවස් මේ කතා කරන්නේ සමීකරණ. ඉස්කෝලේ එක කවදාවත් එච්චර කතා කරන්න වෙන්නේ නැහැ. පන්ති එකක් නැහැ. පැය 3 දවස් දෙකක් කතා කරලා තියෙන මට මතකයි සමීකරණ. අනේ පැය 3 එකයි මේ ඊරිකද කොයිදින් පටන් ගත්තා? ආයි සඳ කතා කරේ. පැය 3යි 2යි 5. මේ ඉතුරු පැය 3 හරිද? නිකම් පන්ති එක නම් පැය 2 4ක් කියන්නේ මාසයක්නේ. එහෙනම් මාසයක් සමීකරණ කතා කරන්නේ. වෙලාවට මම මේ වැඩිපුර ගන්න නිසා නෑ මට ගන්න ඕනෙත් ඒකයි. දැන් ඔයගොල්ලන්ට පේනවනේ. ඊයේ සතියේත් කතා කරලා ගියේ ටික. ඊයේ සඳ ප්‍රැක්ටිස් කරලා අද කතා කරද්දි අමතකයි. බලන්න. හොඳයි මේ බලන්න. m සමානයි 5 එකට හරි දෙකට හරි ආදේශ කරනවා. එකට ආදේශ කිරීම. ඔයගොල්ලෝ කැමති නම් දෙකට ආදේශ කරන්න. m දාන 2යි m සමානයි 3යි. m කියන්නේ බාදාන 2යි m සමානයි 3යි. යා පැත්තට යවන්න. 2යි m සමානයි. අම්මේ m ට 5 දැම්ම විතරයි මේ සමීකරණය හරියි. යා පැත්තට යනවා. 3ෙන් අඩු කරනවා. ධන පහ මෙහෙට එනකොට ඍණ පහක් වෙනවනේ. ධන පහ මෙහෙට යනවා ඍණ පහක් වෙනවා. 2යි m සමානයි 3ෙන් 5ක් ගියාම 3ෙන් 5ක් ගියාම කීයද? 2යිද? බිඳුවයි. අමාරු ඩොග් ගාලා 2යි කියනවා. 3ෙන් 5ක් අඩු කරන්න බෑ. ඔයාලා රුපියල් 3යි තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රුපියල් 5ක් කියලා. එහෙම දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න බෑ. ඔයාලා තියෙන්නේ 3යි. ඔයා කොහොමද 5ක් දෙන්නේ? එහෙනම් මොකද කරන්නේ? ඔයාලට උඩරිම 3ක් දෙන්න පුළුවන්. තව දෙකක් මදි. මේ පැත්ත n තනි කරන්න දෙකෙන් බෑ. n සමානයි n එක. හරි. පොඩෙන් ළමයි. වෙනස් කරා. ඔය easy. ඕකෙන් පස්සේ වෙනම සාකච්ඡා කරන්න ඔබ සාකච්ඡා කරලා අලුත් කොටසට යනවා සමගාමීව ඊළඟ අමාරු කොටසට. එහෙම මොනවා තිබ්බත් අනිවාර්යෙන් කතා කරන්න. හරිද? එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. අපි අශිරය මේ පැත්තෙන් S&D මේ පැත්තෙන් මයිවි හොඳයි පුතේ බලන්න 2යි ඍණ c සමානයි 12යි a ධන 2යි c සමානයි 11 සමීකරණ දෙක අපිට තියෙනවා ඉස්සෙල්ලම අපි ලේබල් කරගන්නවා 1 2 ඊට පස්සේ මේ දෙන්නම ධන එහෙනම් මොකද කරන්නේ ක්ලියර් නෑ වගේනේ sorry දෙන්න ධනයි ඍණයි මේ දෙන්නම ධන මේ දෙන්න ධනයි ඍණයි එහෙනම් හොඳම දේ ධනයි ඍණයි දෙන්න තෝරගන්නවා ගාන විසඳන්න මෙතන නිකන් c මෙතන 2යි c මෙයාව ඩබල් කරගන්නවා පළවෙනි සමීකරණය ගුණ කරනවා 2යි a වෙනුවට 2කින් ගුණ කරාම 4යි a ඍණ 2යි c සමානයි 12 වරක් 2 27 තුන්වෙනි සමීකරණය එයාව හැදුවේ මෙයාගෙන් නිසා එයාව අයින් කරනවා 2යි c ට 2යි c ඉන්නවා ධන ඍණ දෙවෙනි සමීකරණයට තුන්වෙනි සමීකරණයට a ධන 2යි c ධන වරහණක් දාලා 4යි a ඍණ 2යි c සමානයි 11ට එකතු කරනවා 24 a ධන 2යි c ධන 4යි a ධනයි ඍණයි ඍණ 2යි c සමානයි 11යි 25යි එකතු කරාම 35යි පුතේ
දෙකයි සීට දෙකයි සී කැපෙනවා. ඒට 4යි එකතු කරාම 5යි ඒ සමානයි 30. දෙපැත්තම බෙදෙනවා 5න්. ඒ සමානයි 35 5න් බෙදුවම 7යි. ටග්ගල් යන්නේ. ලකුණු අයින් කර නෑ නෑ අනින් එහෙම කරන්නේ. එහෙම කරන්නේ කොහොමද නෑ? හොඳයි. මෙහෙමයි සමහරුන්ට අර තියෙනවා වාසනාව කියලා එකක්. හරිද? එකම මිනිහයට ලොතරැයියක් දෙපාරක් ඇදිච්ච වෙලාවල් තියෙනවා. අපිට එකක්වත් ඇදෙන්නේ නෑනේ. කෝටි ගණන් ලොතරැයි එකම මිනිහට දෙපාරක් ඇදිලා තියෙනවා. හරිද? ඒකට කියන්නේ වාසනාව කියලා පුතේ. හොඳයි. අක්කලා අපිට මේ වාසනාව අයින් කරන්න බෑනේ. අපි ඒකට ගැලපෙන්න දෙනවා ඊළඟ ලකුණු පහක එකක්. එතකොට කාටවත් කියන්න බෑ ඔන්න අවුලක් වුණා කියලා. ඒක කාට හරි පුළුවන් ෆයිට් කරලා ඒ ලකුණු පහ ගන්න. හොඳයි. අග්ගා ඒ සමානයි 7යි. මම ඉක්මනට යන්නම් පුතේ 8යි ගානක් වෙලා ඈ. අපේ පොඩි කාලේ ඉඳන්. ඒ සමානයි 7 දෙකට ආදේශ කිරීම. දැන් බලන්න සර් එකට ආදේශ කිරීම වලට ඇයි දෙකට ආදේශ කිරීම ගන්නේ? ඍණ කැලේ තියෙද්දි හරි කතන්දර. ඉපාරු. ඊට වැඩි AC ධන තියෙනවා ගන්න. 7 මේ පැත්තට යනවා. ධන 7 මේට යද්දි ඍණ 7ක් වෙනවා. 2යි C සමානයි 11න් 7ක් ගියාම 4යි පුතේ. දෙපැත්තම බෙදනවා. C සමානයි 2. මේ ධන ඍණ කතන්දර හරියට දාගන්න. හරිද? හොඳයි. මම ඔයාලට පොඩි දෙයක් කියන්නද? සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. ඍණ ඍණ නම් ධන ධන නම් අඩු කරලයි ඒ විසඳන්නේ. හරි. ආයිතා ඍණ ඍණ නම් තෝරගන්න දෙන්නම ඍණ නම්. ඔබ නැත්නම් තෝරගන්න දෙන්නම ධන නම්. දෙන්නම ධන නම්. මොකද කරන්නේ? ඉස්සෙල්ල ගලප ගන්න. මෙයාගේ 3 නම් දෙන්න අරයාගේ 3 කරගන්න. මෙයාගේ 2 නම් එයාගේ 2. සමාන කරගන්න. කරගෙන සමීකරණ එකතු කරන්නේ අඩු කරනවා. හැබැයි මම දැන් කියලා දුන්නේ. ඒක මේ ඊළඟ ස්ටෙප් එක. දැන් මම ඒක කියලා දෙන්නේ නැතුව තමයි ඔයාලට දෙන්නේ හදන්නේ. ඊයේ දුන්නා. හරිද? සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. ඍණ ඍණ නම් ධන ධන නම් අඩු කරලයි එය විසඳන. හදන්නකො බලන්න මම ඔන්න මේ ඔයාලා x තෝරගත්තත් එකයි y තෝරගත්තත් එකයි. හැබැයි දෙන්නම ධන. තෝරගන්න જાතිය x නම් ඒත් දෙන්නම ධන. තෝරගන්න જાතිය y නම් ඒත් දෙන්නම ධන. සමගාමී සමීකරණ ධන ඍණ නම් එකතු කරන. ධන ඍණ නෑ. ධන ධන නම් මේක තෝරගත්තොත් ධන ධන නම් ඍණ ඍණ නම් අඩු කරලයි ඒ විසඳන. හොඳ බලන්න ලකුණු 3ක් අහන්නකෝ. මේක මම කියලා දුන්නේ නැහැ. හරිද? මේක ඔයාලට ඇත්තටම අපි ගිය සතියේ පොන්ගි සතියේ ගිය ඉරිදා ගිය සඳහන් එකම කතා කරේ සමගාමී සමීකරණ පාඩමේ පාඩම කොටස් 5කට බෙදුවොත් 5න් එක කොටසක් තමයි කතා කරන්නේ. අද තව කොටස් 2ක් 3ක් විතර කතා කරනවා. එකක් කතා කරා. කලින් අපි අද කලින් කතා කරපු ටික. දැන් එතකොට මේ කතා කරන්නේ තව ස්ටෙප් එක. මොකද්ද? ධන ඍණ නෙමෙයි. දෙකම ධන.
කවුද තෝරගන්නේ? x තෝරගෙන දෙකෙන් ගුණ කරගන්නත් පුළුවන් y තෝරගෙන තුනෙන් ගුණ කරගන්නත් පුළුවන්. මේ මෙතන y. කැමති එක. ඔයාලා y තෝරගත්තේ. මම වෙනසකටත් එක x තෝරගන්න දෙනවා. කැමතිද? ආ. කැමති දෙයට මෙන්න එකයි. මෙයා දෙවෙනි සමීකරණය. හරිද? දැන් මෙයාව නම් තුනෙන් ගුණ කරගන්න පුළුවන්. මම චුට්ටක් කම්මැලිනේ. මම මෙයාව දෙකෙන් ගුණ කරගන්න. හරිද වෙනසකටත් එක. පළවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන්. දැන් ඕගොල්ලෝ බලන්න හරිනම් y නේ ගුණ කරන්න ඕනේ. මේ දෙවෙනි සමීකරණයනේ ගුණ කරන්න ඕනේ. y හදාගන්න එක. මේ සමහරව එහෙම ඉන්නවා. හරිද? එන්නේ අපිට මේ විදියටම කරන්න බලන්න. ප්‍රශ්නයක් නෑ y තුනෙන් ගුණ කරලා ගන්න පුළුවන්. හැබැයි අපිට ඕන නම් x දෙකෙන් ගුණ කරලා මේ දෙන්න ගන්නත් පුළුවන්. ඔයාලා y ට කැමති වුණාට මම කැමති x ට. හරිද? මේ බලන්න. 2x ධන 3 වරක් 2 6යි y සමානයි 6 වරක් 2 12. තුන්වෙනි සමීකරණය. එයාව හදාගත්තේ මෙයාගෙන් එයා එපාද. සර් ඕකට අනිත් සබ්ජෙක්ට් වල මාක් එකතු කර ඔව් ඔව් මොනාද ඒකනේ මම කිව්වේ මම අන්තිමට කියන්න මේකට SMB SMB ද ලකුණු දෙක හතරයි තව දෙකක් ආවා අනිත් එක්කෙනා කවුද යනුක යනුක නුඹද ඔබ තමයි හොඳයි බලන්න මේකේ මේ දෙක මොකද කරන්නේ අඩු කරනවා දෙකෙන් තුන අඩු කරනවද තුනෙන් දෙක අඩු කරනවද දෙකෙන් තුන අඩු කරනවද තුනෙන් දෙක අඩු කරනවද ඔන්න දැන් යනුක ඉන්නවා හරිද යනුකට කොත්තුවක් ගන්නවා අම්මගෙන් සල්ලි ඉල්ලුවා අම්මා කියනවා ජිම් ගිහලා ඇඟ හදා ගන්නවා මගේ සල්ලි ටික වියදම් කරලා ඒ මදිවට තෙල් කාලා බඩ වැඩි කරගන්නවා ඉතින් අම්මා දෙන්නේ නැහැ යනුකට සල්ලි කොත්තුවක් ගන්න යනුක කොත්තු පෙරේතේ දැන් මොකද කරන්නේ යනුක යනුක කරන්න දෙයක් නැහැ අල්ලපුවත් පොල් ගස් ටිකක් දෙන උන්ට ගිහිල්ලා ෂේප් එකේ පොල් ගෙඩියක් කඩාගෙනකොට අහු වෙනවා අහු වුණාට මොකද කරන්නේ කට්ටියක් යෝජනා කරනවා මෙයාව ගහක බැඳලා අපි ගහමු කියලා. හරිද? තව කට්ටියක් කියනවා නෑ නෑ අපි මෙයාට ගහලා ගහේ බඳිමු කියලා. කට්ටියක් කියනවා මෙයාට ගහලා ගහේ බඳිමු. තව කට්ටියක් කියනවා ගහේ බැඳලා ගහමු කියලා. ඔකට අපි කියනවා ගහලා බැඳත් එකයි බැඳලා ගෙවුවත් එකයි. අන්න ඒ වගේ තමයි. දෙකෙන් තුන අඩු කරත් එකයි තුනෙන් දෙක අඩු කරත් වෙන්න ඕන අපි ගැලපුන් නැති නිසා ගලප ගත්ත සමීකරණ දෙක තියෙනවා. මෙයා 2x මෙයා 2යි. මේ දෙකෙන් එක්ක දෙකෙන් 3 අඩු කරන්න එක්ක 3ෙන් 2 අඩු කරන්න. වටේ ඔයාලා කැමති දෙයක් කරන්න. හැබැයි ටිකක් මොලේ පාවිච්චි කරන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරොත් හරිම වාතයි. ඇයි? මේ y ගෙන් 6y අඩු වෙන්න නියමිතයි. y ගෙන් 6y අඩු වෙන්න නියමිතයි. රිපෝට් එකේ ගණන් හරි මොකක් හරි විෂයන් කරලා ලකුණු ඔක්කොම අඩුයි නම් ඔය රිපෝට් එක දෙන්නේ ගෙදරට පුළුවන් තරම් කල් ගිහිල්ලා නේ. මොකද කන්න නියමිතයි කියලා දන්නවා. අන්න ඒ වගේ මෙතන y ගෙන් 6y අඩු වෙනවා මේකෙන් මේක අඩු වෙනවා. ඍණ වෙනවා. 7න් 12ක් අඩු වෙනවා. හැබැයි ඔක අනිත් පැත්තට අඩු කරමු. අන්න අපිට වාසි. 3ෙන් 2ක් අඩු කරනවා. මෙතන 6y ගෙන් y අඩු වෙන්නේ. ප්‍රඥාවන්ත වෙන්න ඕන. නේ? හරි. ඒතකොට අපිට ලේසි. ඔකට කම්මැලිකම කියලා කියන්න පුළුවන්. හරිද? 2x ධන 6y ඍණ දැම්ම වරාණක් 2x ධන y සමානයි 12න් අඩු කරනවා. දැක්කද වෙන්නේ? අපිට ගහමු. 2x ධන 6y ඍණයි ධනයි ගුණ කරාම ඍණ 2x දැකද ඍණයි ධනයි ගුණ කරාම ඍණ y සමානයි 12න් 7ක් ගියාම 5යි ධන 2x ඍණ 2x කැපෙනවා පුතේ ඊළඟට මොකද වෙන්නේ සර් හෙට ක්ලාස් තියනවද නෑ පුතේ හෙට නෑ සඳහන් කරව දෙකේම නෑ 6යි y ගෙන් y අඩු වෙනවා 5යි සමානයි 5 එසක් පොයි නිසා ඇත්තටම නිවාඩුවක් දෙන්න නැත්නම් මම මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න පුළුවන්. ඔය පහින් වෙනවා y සමානයි 1යි. හරිද? නෑ ඒට නිවාඩුවක් දෙන්නේ මොකද දන්නවද? ලංකාවේ මිනිස්සු මේ අවුරුද්දේ තමයි ඇත්තටම පොයක් කියලා එකක්
එසක් පොය කියල එකක් දන්සල් මාර විදියට තියෙනවා අපි ඔය ප්‍රාඩක් කියන්න පුළුවන්න දන්සැල් වලට යන්න ඕනේ නැහැ ගෙදරට වෙලා ඉඳගෙන මේක නම් පන්තියට එන්න කියලා අලුත් අවුරුද්ද දෙනම් මං කිව්වා මොනවද මොකක් තිබ්බත් මට මොකද වාර විභාගය ආවා මගේ වේලටත් පැත්තක තියලා මං කියලා දුන්නා එසක් පොය වෙන පොයක් නම් සාමාන්‍යයෙන් ඉතින් රැයට පන්සල් ගිහලා ආවට පස්සේ කරනවා නැත්තේ නෑ සමහර ඒවා අරගෙන එසක් පොසොන් වගේ දේවල් වලදී අපිට අර අපේ කල්චර් එකක් තියෙනවා අපි ගෙදර අයිස්ක්‍රීම් එකක් ගෙනල්ලා කන එකයි දන්සැලක පොලිමේ ඉඳලා ගිහලා අයිස්ක්‍රීම් එකක් කන එකේ පොඩි ආතල් එකක් ඒක ආතල් එකක් කියන්නේ මේ සතුටක් ඊට වඩා අත්දැකීමක් අපි සමහරවිට පවුලේ අයත් එක්ක ගිහලා පොලිමේ ඉන්න ගමන් තමයි ආගිය දොරතුරු පහුගිය දේවල් කතා කරන්නේ මට පවුලේ අය පවුලේ කියන්නේ නෑ දෑයෝ එකට එකතු වෙන්නේ ඒ වගේ කට්ටියක් අයියක් ගහන ගමන් මෙහි මාතරින් නයි කොළඹ පැත්තේ ගිහලා තොරම් බලන්නේ සේනගල් ගොඩේ තෙරපි හරි අර විකුණන මොනා හරි දෙල්ලම් බඩුවක් ගන්න හරි ඒ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතවලට ඕනේ නිසා යන්න ළඟපාතින් හරි තමත් මේ අවුරුද්ද යනවා මම ගිය අවුරුද්දේ දුක්ුණා අම්මා එක්ක යන්න වෙන්නේ නැහැ නේ කියලා එදා වැස්සා ගිය අවුරුද්දේ එසක් පොයට බයික් එක තිබුණේ තෙමෙනවා මට එතකොට ඉතින් කොමාරි වාහනයක් ගන්නවා මේ අවුරුද්දේ එක්කයි නිසා අවුලක් නැහැ ඔයාලත් එහෙම ඊටත් තියාගෙන හොඳයි හෙට ක්ලාස් එක නැහැ හෙටයි අනිත් එක 10 මිනිහ සඳහන් කරනවා දෙන්න හරි මොකද සමහරු ට්‍රිප් ගෙදර පවුලේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ යන බව මම දන්නවා අපෙත් පරක්පරාව මෙහෙම යනවා හරි වෙන්න වයි හොයාගත්තා අපිට ඊළඟට හොයාගන්න තියෙන්නේ x අග්ගල් ලියාගන්න පුතේ මම x හොයාගන්න හැටි කියන්න හොඳයි ඔයගොල්ලෝ අද ඉන්ටර්වල් එකක් නැහැ ඕම්ම විතව චූටි වෙලා ආයි දෙන්නේ නිසා නෑ ඉන්ටර්වල් එක දෙන්න පුළුවන් නේ පුළුවන් හරි තව චුට්ටකින් තව මේ ගාන හදලා ඉන්ටර්වල් එකක් දෙන්නම් දීලා අපි ඊළඟ කොටස පටන් ගමු මගේ ලැප් එකේ මේ වෙලාව වැරදි පුතේ මට ඒකේ පෙන්නුනේ 9යි කාලයි කියලා i සමාන 1 මම බැලුවා තව විනාඩි 45යි මොනේ ඉන්ටර්වල් එක ඔර්ලෝසි බැලුවා වෙලාව වෙනස් y සමානයි 1 දෙකට ආදේශ කිව්වේ ඒකත් සර් කට්ටකමට තමයි දෙක තෝරගත්තේ ඔන්න බලන්න 2x දා y සමානයි 4 දුර දිග බලලා තීරණයක් ගත්තා හරි 2x දාන 1 සමානයි 4 එකේ හැවැත්ත වෙනවා 2x සමානයි ධන එකේ හැවැත්ත ඇදිරින එක 2x සමානයි බෙදනවා දෙකින් x සමානයි දැන් තව එකක් මේ මම මේකට මේ ලකුණු තුනක් දෙනවා කියන්නේ මම දුන්නා මම ලකුණු තුනක් දෙනවා මම කියලා දෙන්නේ නැතුව දුන්න ගානක් හොඳයි ටග්ගාලා අපි මේ පැත්තෙන් ලකුණු දෙන්න තියෙන කාටද මේ පැත්තේ නම් මං හිතන්නේ එසවි මේ පැත්තෙන් කවුද ඉන්නේ අනිම්ෂා ආසනාව අද මං හිතන්නේ gift එක එසවිට ලියවිලා තියෙනවා එසවිගේ ගිය සතියේ gift එකක් තියෙනවා මං හිතන්නේ 10 දවසක එන්නේ අය දෙන්නවා දෙන්නන්නේ අද දාමු දෙසක් එකට පොඩු බක්ක මූණක් හරි ගන්න පුළුවන් නේද හරි මෙන්න බලන්න 2y ධන b සමානයි වෙන 3යි y ධන 3යි b සමානයි 1යි හරිද
සමීකරණ දෙක තියෙනවා. එක දෙක. හදන්න බැරි වෙච්ච අය වැරදිච්ච අය බලන්න ඕනේ. කාවද සමාන කරගන්න? b වද y වද? කැමති කෙනෙක් පුළුවන්. මං කලින් පාර මේ y ලා ගත්ත නිසා මේ පාර b ගන්නවා. b ලා සමාන කරගන්නවා නම් මොකද කරන්නේ? මෙතන 3යි b ට ගැලපෙන්න මෙතන 3යි b හදා ගන්න ඕන නිසා පළවෙනි සමීකරණය 3ෙන් බලන්න. දෙවරක් 3 6යි වයි. ධන 3යි b. සමානයි ඍණ 3 වරක් 3 ඍණ 9යි. තුන්වෙනි සමීකරණය. මෙයාගෙන් හදාගත්ත නිසා යාව අයින් කරනවා. we have to remove this. අයින් කරන්න. දැන් මොකද කරන්නේ? දැන් මේ සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. ඇයි? අපි තෝරගත්තේ b. මේ b ලා දෙන්නම ධන නම් සමීකරණ අඩු කරනවා. ආගෙන් කවුද? අපි අඩු කරනවා 3ෙන් 2. 2ෙන් 3ක් වුණත් පුළුවන්. 6යි y ධන 3යි b ඍණ y ධන 3යි b සමානයි ඍණ 9 ඍණ 6යි y ධන 3යි b ඍණයි ධනයි ගුණ කරාම ඍණ y ඍණයි ධනයි ගුණ කරාම ඍණ සමානයි ඍණ 9ෙන් අඩු කරනවා තවත් එකක්. එතකොට ඍණ 10යි. මේ වගේම ලියලා පැත්තක තියාගන්න. කොහොම සෙට් එකක් තියෙනවා. මෙහෙම සෙට් එක කාට හරි මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් තාමත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මෙහෙම අත විචි කරලා අරගෙන එහෙම කළා හොඳට ඔක්ක කරන්න. එයි මම ඕගොල්ලොන්ට මේ වගේ ප්‍රශ්න තියෙන අයට එකතු කිරීම අඩු කිරීම වීඩියෝ දෙකක් කරලා තියෙනවා. මම ඒ කලින් ගෲප් එකට දැම්මා. නිතරම දාන්නේ එතකොට වැඩක් නෑ. මට වඩා ඕගොල්ලොන්ට මේක කොහොමද දෙන්නේ? ගෲප් එකේ ඇත් දාන්න. එකතු කිරීම අඩු කිරීම. අවුරුවර හිතන එකතු කිරීම කිව්වා සර් මේ කියන්නේ මේ 2යි 3යි එකතු කරලා මේ 5යි කියන එක වෙන්නේ. එහෙම නෙමෙයි. එකතු කිරීම අඩු කිරීම වීඩියෝ කරේ මෙන්න මේවත් එක්ක. ඒවා ගිහින් බලන්න. ඒවයි දිනනවා. හරි. 6 7 8 9 6 7 8 පන්තිවලදී ඉගෙන ගන්න බැරි වුණා නම් හරි මතක නැත්තම් හරි ඒකට විසඳුමක් විදියට මේ වීඩියෝ සෙට් එක. දැන් මං ගාව මට හොයන්න බෑ කාට හරි ගාව එක දෙනවා එක දාන්න. මම බලන්නම් දාන්න පුළුවන්ද කියලා. එහෙම දැම්මම අගයක් නෑ නේද? දැන් මේ වගේවත් තියෙනවා ළමයින්ට ඍණ 9න් එකක් අඩු කරාම ඍණ 10යි නෙමෙයි සමහර මේකට 8යි කියලා දානවා. එහෙමත් ප්‍රශ්න ධන 10යි කියලා දානවා. අන්න ඒව ප්‍රශ්න. එහෙම දාපුවා 6යි y කියන් y අඩු වුණාම 5යි y. සමානයි ඍණ 10යි. වේදනාව දෙපැත්තම පොත්. y සමානයි 10 දෙකෙන් බෙදුවම 10 5ෙන් බෙදුවම 2යි. ධන ඍණ ධනෙන් බෙදුවම ඍණ ධන උත්තරයකින් බෙදුවම ධන ලකුණකින් මේ සංඛ්‍යාවකින් බෙදුවම උත්තරේ ධනයි ඍණයි ඍණ කියලා අපි කියන්නේ ඒකයි. ගුණ කරද්දිත් බෙදද්දිත් ධනයි ඍණයි ඍණ. හරි. දැන් y උත්තරේ ආවා. අපි x හොයන්න ටක් ගාලා ලියා ගන්න විදිහ. y නෙමෙයි sorry b හොයන්න. බලන්න වරද්දගත්ත කට්ටිය කොහෙද වැරදුනේ කියලා. ආයි වගේ වරදින්න දෙන්න එපා. දැන් මේ ඉදාදී තව එකක් දෙන්නේ නැහැ. දවස කළමනාකරණය කරගන්න බෑ. මට තියෙන්නේ අද දවස් තව විනාඩි 40ක් වගේ කාලයක්. හරිද? එච්චරවත් නෑ. ඒ නිසා මම යනවා මේ පාඩම ඉවර වෙන ස්ටෙප් එකට. හරිද? ඒකේ ගාණන් දෙකක් හරි කියලා දීලා ඊට පස්සේ මම ලබන ඉරිදට ඔය පාඩම විනාඩි 30ක් 40ක් විතර ওই පාඩමේ ගණන් වලට වෙන් කරනවා. එහෙම නැත්නම් එහෙම වෙන් නොකර ලබන සඳට එහෙම ගණන් හදන්න තියලා ලබන ඉරිදට අලුත් පාඩම පටන් ගන්නවා. අලුත් පාඩම තමයි වැටීම සහ විද්‍යාත්මක අංකණය. මම ඔයගොල්ලන්ට ඒකේ රෙකෝඩින් එකක් දාලා තියෙනවා. හරි. ඒතර ඔයගොල්ලන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මම කියන ඒවා තව ටිකක් පැහැදිලි වෙයි. හොඳයි. y සමානයි ඍණ 2යි. දැන් මොකද? y සමානයි ඍණ 2. දෙකට ආදේශ කිරීම. y ධන 3යි b සමානයි 1යි. ඍණ 2 ධන 3යි b සමානයි 1යි. ඍණ 2 මේ පැත්තට. 3යි b සමාන 1. ඍණ 2 මේ ඉඳි ධන 2. 3යි b සමාන 1යි 2යි 3. 3ෙන් බෙදලා. b සමාන 1. ධන 1යි. ටග්ගලියක්. ලොකු වෙලාවක් නෑ අපිට ලැබෙන්නේ. පුළුවන් තරම් ඉක්මන් ගන්න.
දැන් අලුත් ටයිප් එක ගන්න. හරිද? මම මේ ගාන කියලා දෙනවා. අත්ගාලා බලා ගන්න. ගාන කියලා දීලා ප්‍රැක්ටිස් කරන්න දෙනවා ලොකු ලකුණක් එක උත්තරේ. හොඳට බලාගන්න. මේ උපරිම ලකුණු මෙතන 7නේ. උපරිම ලකුණු 7ට against වෙන විදියට ලකුණු 7ක් තියෙන ගානක් තමයි මේක කියලා දීලා දෙන්නේ. මේ ටයිප් එක. හැබැයි එකපාරයි කියලා දෙන්නේ. ඒ දන්නවද? කාලය පොඩ්ඩක් මදි ඒක. 2a ධන 3a. තමයි. හරිද? මේක මම කියලා දෙනවා. මේක ලකුණු දෙන්නේ නැහැ. මේක මම කියලා දෙනවා. මෙහෙම තිබ්බ වෙලාවට මොකද කරන්නේ? ඔයගොල්ලෝ තෝරගන්නේ ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට පුළුවන් x ගැන හිතන්න නැතුව දෙකයි a ගැන හිතලා. හරිද? ඒක ඒගොල්ලෝ විසඳන්න අරගෙන මේ a දෙකයි a වෙන විදිහට සමීකරණය දෙකෙන් ගුණ කරලා අරගෙන සමීකරණ දෙක අඩු කරන්න පුළුවන්. මොකද ඔයා තෝරගන්නේ a නේ. එයාලා ධනනේ. මෙතනක් ධන මෙතනක් ධන ප්‍රශ්නයක් නේ. හැබැයි ඔයා තෝරගන්නේ මේ x නම් ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඔයාලා මගෙන් ආයි සර් දැන් මේක දෙකෙන් ගුණ කරන්නද දෙකෙන් බෙදන්නද තුනෙන් ගුණ කරන්නද මොකද්ද කරන්න කියන්නේ. ඔයාලට එම අයිඩියා ගන්න නැත්නම් හොඳම දේ පටලවා ගන්න නැතුව මේ දෙකයි a එන විදියට එයාලා තෝරගන්න. මෙයා මේ සමීකරණය දෙකෙන් ගුණ කරලා අඩු කරන්න. එකම જાතිය නම් අඩු කරන්න ඉතින්. එතකොට වරහන් දාන්න අනිවාර්යෙන්. එතකොට මේක සුළු වෙලා යනවා. එම නැත්තම් ඔප්ෂන් එකක් තියෙනවා. ඔප්ෂන් එක මොකක්ද දන්නවද? 3යි 2යි කුඩා පොදු ගුණාකාරය බලන්න. 3යි 2යි කුඩා පොදු ගුණාකාරය කියන්නේ. දෙකෙන් බෙදනවා 3යි 1. 3ෙන් බෙදනවා 1යි 1. දැන් අලුතෙන් ආපු දරුවෝ කවුරු හරි ඉන්නවා නම් යාලා කුඩා පොදු ගුණාකාරය දන්නේ නැත්නම් ඇත්තටම මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇවිල්ලා මම හිතන්නේ 8 වසරේදී කියලා දෙනවා. කොහොම වුණත් 9 වසරේ පළවෙනි වාරේ තුන්වෙනි පාඩම භාග පාඩම. භාග පාඩමේදී මම මේ කියලා දෙන්නේ. නේද? මතකද? අපි නිකන් අර 3න් 1 දාන 5න් 1 වගේ ගණිතකින් මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය ගන්න කියලා දුන්නේ. ආන්නේ වගේ. 3යි 2යි කුඩා පොදු ගුණාකාරය කියලාද? ඔයාලට 3 6යි. මේ තේරෙනවනේ ඔයාලට 6යි කියලා. 6ක් එන විදිහට හදන්න. ඒ කියන්නේ මේ 3ix 6ix කරනවා. මේ 2ix උත් 6ix කරනවා. අන්න ගැලපෙනවා. 3ix 2ix කරනවා 2ix 3ix කරනවා. එහෙම හිතා ගන්න අමාරුයි නම් මම වෙන වැඩක් කියන්නද ඔයාලට ඕන. මෙහෙම දෙන්න ඉලක්කම් දෙකක් තිබුණා. මෙයාගේ ඉලක්කමින් ගුණ කරා. 2ix 3ෙන් ගුණ කරා. 3ix 2ෙන් ගුණ කරා. ඒවත් කොහොමද? 1 2. හරිද? පළවෙනි සමීකරණය ගුණ කරනවා මම කියන්නේ දෙන්න එකතු කරලා ඔයාලා x තෝර ගන්නවා. හරිද? පළවෙනි සමීකරණය ගුණ කරනවා කීයෙන්ද? ගුණ දෙකෙන් ගුණ කරන්නේ දෙකෙන්. 4යි a දාන 3 වරක් 2 6යි x සමානයි 12 වරක් 2 24. මෙයා තුන්වෙනි සමීකරණය. මෙයා වයින් කරනවා. දෙවෙනි සමීකරණය ගුණ කරනවා මෙයා ගුණ කරන්නේ මෙයාගෙන් 3. 3යි a ඍණ 6යි x සමානයි ඍණ 1 තුනක් ඍණ 3. මෙයා හතරවෙනි සමීකරණය. එයාලා දිනවා මෙයාට එන්නේ. දැන් මේ දෙන්න. දැක්ක 3 4 දෙකක් තියෙනවා. දැන් මේ දෙන්න එකතු කරලා බලන්න මොකද වෙන්නේ? මම එකතු කරනවා. 3 දාන 4. අන්නේම කියන්නේ. මේ දෙන්නම හදාගත්තා. උඹේ සරල දෙයක් අමාරු කියලා නෙමෙයි. 4යි a දාන 4යි x එකතු කරනවා. 3යි a sorry 4යි a දාන 6යි x එකතු කරනවා 3යි a ඍණ 6යි x සමානයි. එකතු කරන්නේ තියෙන්නේ 24ට එකතු කරනවා ඍණ 3. මේ ආදේශ කිරීම හරියටම දාලා ඉන්න වැඩි වැඩ කරන්න කලින් 4යි a ධන 6යි x ධනයි ධනයි ධන 3යි ධනයි ඍණයි ඍණ 6යි x 24 ධනයි ඍණයි ඍණ 3 6යි x 6යි x කැපෙනවා 4යි 3යි 7යි සමානයි 24න් 3ක් ගියාම 21යි බෙදනවා 7යි දෙපැත්තම 7ෙන් බෙද ඒ සමානයි 3 සග්ගල්ලියද
එහෙම නැත්නම් කාට හරි ඕනනම් try කරන්න පුළුවන් ඒල සමාන කරලා මෙයාව සමීකරණය දෙකෙන් ගුණ කරලා හදන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ අපිට දැන් කලින් ඇදුවේ ඕගොල්ලෝ මේ සමීකරණය දෙකෙන් ගුණ කරලා තුන්වෙනි සමීකරණයක් කරගෙන 3යි 1යි අඩු කරනවා. ඇයි? ඔයාලා ගන්න ඒනේ. ඒකේ දෙන්නම දරන්නේ ඒලා. ඒකට අඩු කරනවා සමීකරණය. අපි මේ එන ඉරිදා නෙමෙයි. මේ ලබන සතියේ ඉරිදා නෙමෙයි. ඊට පස්සේ සතියේ සඳුදා මේ එන සඳ නෙමෙයි ලබන සඳ එන සඳ කියන හෙටනේ. ඊළඟ සඳ මේ જાති ගණන් ගොඩක් ප්‍රැක්ටිස් කරනවා. මේ જાති ගණන් විතරක් නෙමෙයි. පළවෙනි වාරේ අපි කරපු පාඩම් වලත් ගණන් කෙටියෙන් එකක් දෙකක් වගේ මතක් කරන ගමන් මේකේ පාඩම් ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම ලබන ඉරිදා මේ එන ඉරිදා අපි කරන පාඩම තියෙනවා. පැටලි මහ විද්‍යාත්මක ඒකේ ගන්නත් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. හොඳයි. මම කලින් අවුරුදු වල අක්සලා ඉරිද කරපු වීඩියෝ තියෙනවා දාලා තියන්නම්. පුළුවන් වෙලාවට බලලා තියාගන්න. මේක ආයි කියලා දෙනවාද කියලා තියෙනවා. හොඳයි. මේකේ සරලයි. ඉස්සෙල්ලා මෙහෙම හිතන්න. හරිද? ඔයා x තොරට එවින් එසෙන් මෙහෙමයි පුතේ. හරිද? ඔයාට මේ කැලල තේරෙන්නේ නැත්නම් හොඳම දේ ඔයා වැඩි හිතන්න එපා. මේ ලකුණු දෙක සමානයිනේ. එහෙනම් මේ සමීකරණ දෙක දෙන්නෙක් සමාන දැන් කාට හරි මේ මං කියපු මේ කොටස තේරුම් නැත්නම් ඔයාලා හිතන්න එපා. ඔයාලා කරන්න මොකද දන්නවද? ඒ දෙක දෙකයි ඒ ගන්න. ඒතකොට මේ දෙන්න එකම ලකුණනේ දෙන්නේ. මං හදපු විදිහෙම ඕනේ. මෙයාව සමීකරණය දෙකෙන් ගුණ කරලා අඩු කරන්න. ඒ සමීකරණය මේක දැන් ඔයගොල්ලෝ කලින් කරේ ධනයි ධනයි මෙහෙම නාම ධනයි දෙන්නේ ඒ වගේ. හැබැයි මෙතනදී අර සාමාන්‍යයෙන් අපි කැමති ඉන්නේ ධනයි ඍණයි දෙන්නෙක් වුණාම එකතු කරලම වැඩේ කරන්න. අඩු කරනවා රෙඩි. එතකොට ඔයාලා මේ x ලා සමාන කරගන්න. එතකොට මේ දෙන්න සමාන කරගන්නේ අර භාගයක් මේ බලන්න. 3න් 1 ධන 2න් 1 කිව්වම හරිද? ඔයාලා මේ දෙන්න එකතු කරන්නේ කොහොමද? මේ දෙන්නයි කුඩා වුණ ආකාරය 6යි කියලා අරගෙන මෙහෙම ගන්නවා එක මේ දෙන්න ගුණ කරලා අන්න ඒ වගේ මෙන්න මේ දෙන්නගේ මේ ඉලක්කම් දෙක ගැලපෙන ඉලක්කම හොයා ගන්නවා. ඒකට කියන්නේ කුඩා වුණ ආකාරය කියලා. ළඟටම තියෙන සාධකය. ඒකවල මොකද කරන්නේ? 6. හරි. එහෙනම් ඔයා මේ 3x 6x කරනවා. ඒක නම් මොකද කරන්නේ? 3 වරක් දෙකනේ 6. එහෙනම් පළවෙනි සමීකරණය ගුණ කරනවා දෙකේ. ඔන්න හදාගන්න. මේ 2x මෙයාව 6x කරනවා මොකද කරන්නේ? ඍණ 2යි. ඒක 3ෙන් ගුණ කරන්නේ. එතකොට බැලුවොත් මෙයාව මෙයාගේ ඉලක්කමෙන් මෙයාව මෙයාගේ ඉලක්කමෙන් ගුණ කරනවා. නේ? පළවෙනි සමීකරණය එක්කෙනා දෙකෙන් ගුණ කරනවා. දෙවෙනි සමීකරණය තුනෙන් ගුණ කරනවා. හරි. සමීකරණ දෙකක් හදාගන්න. හදාගෙන අන්න ධනයිරිනා ඉන්නවනේ ගැලපෙන්න එකතු කරනවා. සුළු කරලා. ඔයගොල්ලෝ ආදේශ කිරීම කරගන්න. ආදේශය ඕනේ නැහනේ. මොන එකද නන්නේ? ඒ සමානයි 3 දෙකට ආදේශ කිරීම. නෑ. එකට ආදේශ කිරීම. 2යි a ධන 3යි x සමානයි 12යි. 2යි a කියන්නේ 2 ගුණ කිරීම 3. මේක ටිකක් පැටලෙන සුළු කැලලක්. පැටලෙනවා කියන්නේ උරු නැති නිසා. හරිද? එහෙම වුණාම මේ මං කියපු එක ගැන ගන්න එපා. මෙතන මේක a 2යි a වෙන විදිහට හදාගෙන මේ දෙන සමීකරණ දෙක මේ දෙන නෙමෙයි. මේ හදාගන්න සමීකරණයයි මේකයි අඩු කරන්න දෙන්නේ. එතකොටත් එනවා අපි කලින් හදුවා. මේ වෙලාවේ ප්‍රායෝගික විදිහින් කල්පනා කරලා ලොකු ලකුණක් දෙනවා. අය මෙහෙට යනවා. 3x සමානයි 12 ඍණ 6. 3x සමානයි 6. දෙකම පොඩි. x සමානයි 2. අද්දන් ඉවරන්නේ ඕනේ. මේක තනියෙන් හදාගන්න. මම ආදේශය ලියලා දින ආදේශ කරන්න ඕගොල්ලෝ දන්න නිසා. මේ යට කැලේ පැහැදිලි නැතුනට ඔයාලා හදලා ලියගන්න. x සමානයි 2ක් එනවා. විනාඩි 2ක් 3ක් දෙන්න ටක් ගාලා ලියාගන්න. ඊට පස්සේ ගාණක් දෙනවා ලොකු ලකුණක් දෙනවා. හරි.
වශින්නේ නෑ පුතේ. එච්ච නෑ. දැන් ගානක් හදන ටයිම් එක. අරම හදන්න බැරි නම් හරිද? මේ මම කියලා දුන්න සිස්ටමෙන් හදන්න බැරි. මම කලින් කිව්වනේ සමීකරණ දෙක අඩු කරන්න අනිත් જાතිය සමාන කරලා. හරිද? ඔයගොල්ලන්ට එහෙම chance එකක් එනවා. So you can do that. ගාන ඉවරනකන් ඉඳලා හදන්න. හොඳයි. යවන්නකෝ බලන්න. රුසිදු හරි පුතේ. මම රෙකෝඩින් එක. ආදිකයි දී. හැබැයි ඔනාදී කලින් zoom එකේ දැම්මා නම් කලින් පූර්ණිමාට තමයි එන්නේ. ආදි කියලා. මොකද මම දැක්ක ඉස්සෙල්ලාම zoom එකේ ඔනාදීගේ උත්තරේ. දැන් zoom එකේ නේ ඉස්සෙල්ලා දැම්මේ. WhatsApp එකේ නෙමෙයි. ඔනාදී දැම්මේ WhatsApp එකේ zoom එකද කියන්නේ. ඉස්සෙල්ලා. zoom එකේ ඉස්සෙල්ලාම දැම්මේ නේ. එහෙනම් ඔනාදීගේ zoom එකේ උත්තරේ ගන්නවා. මේ පැත්තෙන් පූර්ණිමාගේ උත්තරේ ගන්නවා. මට මතක් වුණා පස්සේ zoom එකේ තමයි. ඔනාදී ලකුණු මේ ඉක්මවා යනවා කියලා දුක් වෙනවා කියවනේ. කියලා නේද? ක්‍රමයක් තිබුණනේ හදන්න අනිත් පැත්තට අර දෙක සමාන කරලා කියන්න තිබුණා. ඕන. අන්න ජාන්සේ කිය. පූර්ණිමාට එක පාර හතක්. එක පාර හතක්. හා මේ බලන්න. හොඳයි. එක දෙක. හරි. දැන් ආයිස නම් තුනක් තියෙනවානේ කියලා. හරිද? මේක හදන විදිය ටක් ගාලා මම කියන්නේ. 3යි 2යි මොකද කරන්නේ? මේ දෙන්න. වැඩි මම ඔයගොල්ලෝ මේ දෙන්න සමාන කරලා හදන්න. මම අනිත් ක්‍රමයට මේක හදලා පෙන්නන්නම්. හරිද? දැන් ඔයගොල්ලෝ මේක සමාන කරන්න දන්නවනේ. මේක සමාන කරන විදිය ගන්න පළවෙනි සමීකරණය ගුණ කරනවා දෙකකින්. එතකොට 2x ධන 6y සමානයි ඍණ 28යි. ඔන්න තුන්වෙනි සමීකරණය. හරි. ඊට පස්සේ දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3. 9x ඍණ 6y සමානයි 13 × 3 39 49. මේ දෙක එකතු කරලා බලන්න. මම එකතු කරන්නද? 3 ධන 4. හරිද? මේ දෙන්නන් ගන්න මේ දෙන්නව අයින් වෙනවනේ. 2x ධන 6y. මම කෙටියෙන් එකතු කරන්න. ධන 9x ඍණ 6y සමානයි. ඍණ 28ට එකතු කරනවා 39. මෙයාට මෙයා ගැටෙනවා. 11x සමානයි 11. එදනවා 11. x සමානයි 1. හරිද? ඊට පස්සේ ඔක ආදේශ කරන්න. ආදේශය ඔයගොල්ලෝ දන්නවනේ. මේක මම දැන් ලොකුට කතා කරනවා මේ ගන්න ඕනනම් ගන්නවා. x සමානයි 1 එකට ආදේශ කිරීම. x ධන 3y සමානයි ඍණ 14යි. x කියන්නේ 1 ධන 3y සමානයි ඍණ 14යි.
3යි y සමානයි. ධන එක මේ පැත්තේ. ඍණ 14න් අඩු වෙනවා තව එක. ඒ කියන්නේ ඍණ 15. මෙතන ලියන්න ඉඩමදි නිසා මම මෙතන ලියන්න. 3යි y සමානයි ඍණ 15. වේදනාව 3. y සමානයි ඍණ 15. කොච්චර නගන්න දෙයක් නැහැ. කවුරු හරි මේ පළවෙනි සමීකරණය 3න් ගුණ කරලා 3යි x කරගෙන මේ සමීකරණයයි මේ සමීකරණය අඩු කරා නම් මම ලබන සතියේ ඒක කියන්නම්. හරිද? තව ගානක් හදනවද සර්? නැහැ. අපි දැන් බලන්න යන්නේ ජයග්‍රහ. හරිද? ඕගොල්ලන්ටත් කොහොමද කවුරු ජයග්‍රහකය කියලා බලාගෙන. රෙකෝඩින් කරාද ඔය ප්‍රශ්න? ඔව් පුතේ. රෙකෝඩින් කරා. මෙන්න මෙහෙමයි මේ. ඔයාලගේ ඉස්සරහට ජයග්‍රහකය තෝරන්න එක වගේ අය આવොත් නේ. හරිද? මේ තියෙන්නේ. ඔන්න දැන් මේක තියෙනවා. මම නෙමෙයි තාක්ෂණය තමයි ජයග්‍රහකය තෝරන්න යන්නේ. ඔන්න වීල් එක කරකවන්න යන්නේ. හරිද? ඔපරේටින් බෝඩ් අක්කලයි පාස්. මගේ ඇප් එක ස්ටක් වෙලා තියෙන්නේ. පූර්ණිමා සිලෙක්ටඩ්. වැඩෙන්නේ නැති හරියද වීල් එක කැරකිලා පුතේ. මං හිතන්නේ මේ ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවද දන්නේ නැහැ. මම මේ ආපු එක පෙන්නන්න. මගේ ස්ක්‍රීන් එකට නම් පූර්ණිමා සිලෙක්ටඩ් කියලා වැටුණා. බලන්න. හරි. පොඩ්ඩි මේ කේස් එකක් වුණා. ළමයි ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. ඒක තමයි. මේ හරි ඉනින් මං ආයි පූර්ණිමා සිලෙක්ටඩ් කියලා ආවා. ඒ වුණාට ඒක ස්ක්‍රීන් එකේ පෙනුන්නේ නැති නිසා මේ එතිකල් නැහැනේ. මගේ මේක ස්ටක් වුණා. ඔන්න ආයි චෙක් කරන්න යන්නේ. හරිද? වට තුනක් අපි චෙක් කරමු. වට තුනක් තුනෙන් වාර දෙකක්වත් එන එක්කෙනා තිබුණොත් එයාට දෙමු. බලමු. ඔන්න දැන් තමයි චෙක් කරන්න යන්නේ. ඔනාදි. right ඕන් කරගමු. ඔනාදිට එකක් ආවා. එසන්දිට එකක් ආවා. කවුරු වෙන්නද කියන්නේ? පූර්ණිමාට එකක් ආවා. තුන් දෙනාට සමානයි. ඔයාලා හිතන්නේ කාට එයිද ඊළඟ එක? මොකද කියන්නේ? ඊළඟ එක. කවුරු හරි ඉස්කල කියන්නේ කාට එයිද කියලා? හොඳයි. අපිට වෙලාව නැති නිසා මං ඊළඟට යනවා. ආන chat එකෙන් zoom chat එකෙන් දාදිනවා කවුරු හරි. එසන්දි ජයග්‍රාහකය ඈ. හොඳයි. එසන්දිට දැක් ගහමු දැන්. මම ඔන්න දෙපාර චෙක් කරා. හරි එතකොට තුන් දෙනාටම සමානව ඊළඟ chance එක එසන්දිට ආවා. නිසා සාධාරණයි දෙනවනේ. හොඳයි. බලන්න කාටද දාලා තිබ්බේ ලක් එක තමයි තියෙන්නේ. මොනාදිට කියලා දෙනවා. මොනාදිට ආවේ නෑ හැබැයි. එහෙනම් හැමෝටම good night ආයිබුවන් පුතේ ඉස්සරහට මොකද කරන්න කියලා. මොනාදිට එසන්දිට දැග්ගිර එකක් තියෙනවා. හරි අපි 11 හතරක් කළා ඊළඟ ක්ලාස් එක පටන් ගන්න ඕන. ඔයගොල්ලන්ට මම රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්.